අද අපි වෙනස්ම විදිහේ රයිස් එකක් හදමුද? මුලින්ම අපි ලුණු කොළ ටික කපා ගමු. ඊළඟට සුදු ලුණු ටිකත් පොඩියට කපා ගමු. දැන් ලුණු ගෙඩියක් අරගෙන ඒක ලොකු කෑලි වලට කපා ගමු. සොසේජස් ටිකත් මම පොඩියට කපා ගන්නවා. ඊළඟට මම අල ටික සිහින් තීරු වලට කපා ගන්නවා. දැන් අපි අල ටික තඹ ගමු. ලුණු ස්වල්පයක් එකතු කරගන්න. අර ගොඩාක් තඹ ගන්න එපා. මෙන්න මේ ගානට ආපුවම ලිපෙන් ඉවත් කරගන්න. භාජනයක් අරගෙන ඒක ලිපේ තියාගෙන පොල් තෙල් එකතු කරගන්න. පොල් තෙල් ටික රත් වෙනකන් අපි ඉස්සෝ ටික සීසන් කරගමු. ඉස්සෝ ටිකට ගම්මිරිසුයි ලුණුයි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් අපි ඉස්සෝ ටික ෆ්‍රයි කරගමු. ඉස්සෝ ටික මේ ගානට ෆ්‍රයි වුණාට පස්සේ භාජනයෙන් ඉවත් කරගමු. ඊළඟට අපි සොසේජස් ටික ෆ්‍රයි කරගමු. භාජනයක් අරගෙන ඒකට ඇස්ට්‍රා එකතු කරගන්න. ඊට පස්සේ ඒකට සුදු ලුණු එකතු කරගෙන ගෝල්ඩන් කලර් එකක් එනකම් ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ ඒකට ලුණු ටික එකතු කරගන්න. දැන් ඒකට අද තියමු ගම්මිරිසුයි එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. අල ටික එකතු කරගන්න. ඊට පස්සේ විනාශිරි ලුණු එකතු කරගන්න. දැන් පැදගත්තු සොසේජස් ටිකයි ඉස්සෝ ටිකයි එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මම බත් එක එකතු කරගන්නවා. එන ගොඩාක් බත් එකතු කරගන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බත් එකතු කරගන්න. ඊට පස්සේ මේ දෙක හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට මම ලුණු කොළ ටිකක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා.
දැන් මම භාජනය ලිපෙන් ඉවත් කරගන්නවා.